අද අපි ඇවිල්ලා ඉන්නේ දැරණියගලට. මේක තමයි ලංකාවේ උසම සංගලි පාලම. මේ රක්කනාව ඇල්ල ලස්සන ඇල්ල. අපි ඒකේ නාන්න කියලා ආවේ. නාලා ඉවර වෙලා ඉතුරුව කියන්න. දැන් සෝබා සෞන්දර්යය ගැන හැම වෙලේම කතා කරාට අපි දකින අපසරිය අඩුයිනේ. දැන් ලෝකෙ දිහා බලලා අපේ ලංකාවේ මේ වගේ තැනක් දකිද්දි මේක මෙච්චර මේ වටිනා තැන් අපේ ලංකාවේ ඇතුලේ තියෙද්දි මෙච්චර වටිනා තැන් වල සෝබා සෞන්දර්යය හරියට අපිට දකින්න නොලැබීම ගැන අපි කනගාටුවටපත් වෙනවා. ඉතින් ඇත්තටම මේ වගේ තැනක් හැමෝම දකින්න ඕනේ. ඒ වගේම හැමෝම රකින්න ඕනේ කියන එක තමයි මට නම් හිතෙන්නේ. වාසනාවක් වගේ. ලස්සන තැනක් අපේ රටේ. දරණියගල ආසනේ ගාගල්ල දිස්ත්‍රික්කයේ අංගෙට්ටිගම වසමේ රත්නාව දියඇල්ල. මේකට විදස්තර ජනතාව එනවා විනෝද වෙන්න. නාලා විනෝද වෙලා යනවා කියන්නේ. ඒක අපි කියන්නේ මේ පරිසරය ආරක්ෂා කරගන්න යන කට්ටියකින් ඉල්ලා සිටිනවා. කොහොමද එනවා අරිසායලට ඇවිල්ලා අරිසායල දෙහියෝට දරණියගල මාර්ගය ඇවිල්ලා දරණියගලින් අංගෙට්ටිගමට ඇවිල්ලා වටවල හන්දියෙන් යන්නයි තියෙන්නේ. මේ රක්කනාව ඇල්ල ලස්සන ඇල්ල. අපි ඒකේ නාන්න කියලා ආවේ. නාලා ඉවර වෙලා ඉතුරුව කියන්න. මේ වතු තිබුණා. මේ වතු කාලේ වත්තේ මහත්ය තමයි මේ පාලම හැදෙන්නේ. දැන් මොකද පාලමේ තත්ත්වය? දැන් පාලම ඉස්සර වැඩ ඊට පස්සේ මාගයකින් හැදුවා නේද? අලුත් දෙයක් කරන්න. යකට ඊට දාලා යට. උගේ කියන්නේ ඉතින් වෙන නම් ඉතින් කොහෙද දැන් තරමට නම් යාගේ උස පාලමක් නැහැ. මොන් හැමදේම පොලිසි කරලා තියෙනවා මේ හරි නෑ. ඔයාලට මතකද ඒ දවස්වල මේ පාලම හදනවා? ඔව් මේ කියන්නේ සුද්ධංගේ කාලේ හදන කියන්නේ සුද්ධංග කාලේ ඉස්සෙල්ලාම
පාලම දින අතරින් පොඩි පාලමක් තිබුණේ. ඒක වතුරට කඩාගෙන ගියා. ඊට පස්සේ තමයි මේක වත්තේ මහත්තු හැදුවේ. මේ කේබල් කැඩිලා ඔක්කොම තිබුණේ. ඉතින් මේ අර දේශප්‍රිය සර් විදුහල්පතිතුමා අපේ පන්සලේ හාමුදුරුවෝ එහෙම මූලිකත්වයේ අරගෙන තමයි මේ සල්ලි එකතු කළා මේ ශ්‍රම දායකත්වයේ අරගෙන තව දානපතින්ගේ ඒගොල්ලන්ගේ උදව් අරගෙන තමයි මේ තත්ත්වෙට හදලා දුන්නේ. ඉතින් අපි මෙතන බෝඩ් එකක් දැන් දාලා තියෙන්නේ 5 දෙනෙකුට වැඩි එන්න එපා කියලා. දැක්කතර ඉන්දියාවෙත් වෙච්ච වැඩේ. අනවශ්‍ය විදිහට 500ක් 600ක් පාලමේ ගියා කඩාවැන්න ජීවිත හානි වුණා. ඉතින් අපිට මේ දැන් මේ පාලම මේ කඩාවැන්නොත් මේ නැති නාස්ති වුණොත් අපි අර වටේයක් එන්න ඕනේ රවුමක් එන්න ඕනේ. කොහොමද ගමන? නියම අයියා. කියන්නේ නාන්න එනවා නම් අර තැන දැනගෙන එන්න ඕනි. ගමේ අයගේ උපදෙස් ඇතුව තැන දැනගෙන එහෙම ආවහම තමයි ඉතින් ජීවිත ආරක්ෂා වෙලා ඉතින් පරිසම් වෙලා ඒ සතුටින් ගමන ආවා වගේම මේ ගෙදර යන්න පුළුවන් වෙන්නේ ඉතින් අපේ